රයිට් සාදරයෙන් පිළිගන්න අදත් මගේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 2025 ජූනි මේ මාසයට අදාළව පවතින FD rates. ඉතින් සම්පත් බැංකුවේ ලබා දෙන rates ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එතකොට සම්පත් බැංකුවේ FD එකක් ඔයාලා දාන්න හිතාගෙන ඉන්නවා නම් අපි බලමු කොච්චර පොලියක් ඔයාලට ගන්න පුළුවන්ද කියලා. ඉතින් සම්පත් බැංකුවේ ලබා දෙන normal rates ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තම්බතු වගේම money market ගිණුම ගැනත් මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් මතක් කරනවා අපිත් එක දිගටම subscribe කරලා එකතු වෙලා ඉන්න කියලා. අපි එනම් බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද මෙයාලගේ rates ලබා දෙන්නේ කියලා. හරි ඉතින් rates ටික බලන්න කලින් මෙතන දාලා තියෙනවා minimum deposit එක කීයක්ද කියලා බලා ගන්න පුළුවන්. රුපියල් 25000ක් විතර තමයි මෙතන minimum deposit එක සටහන් කරලා තියෙන්නේ. ඒ වගේම අවුරුදු 18 වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන ඔයා සම්පත් බැංකුවේ FD එකක් ඕපන් කරනවා නම්. අපි බලමු දැන් කොහොමද rates සටහන් වෙන්නේ කියලා. ඉතින් බලා ගන්න පුළුවන් එක් මාසයක් සඳහා මෙයාලා ලබා දෙනවා 8%ක පොලි අනුපාතිකයක්. ඒ වගේ මාස දෙකක් සඳහා 8.5ක වගේ රේට් එකක් තමයි ලබා දෙන්නේ කල්පිරීමේදී. ඊළඟට තියෙනවා දින 75 කියලා ඔප්ෂන් එකක්. එතනදී 9%ක පොලි අනුපාතිකයක් ලබා දෙනවා සම්පත් බැංකුව. මාස 3ක FD එකක් සඳහා 8.5ක රේට් එකක් දෙනවා. දින 100 තියෙනවා 8%ක රේට් එකක් තමයි දෙන්නේ. එතනදී මාස 4 FD එකට 9%ක් ලබා ගන්න පුළුවන්. මාස 6 තියෙනවා 9.5යි. දින 200දී 10%යි. ඉතින් මේ ස්පෙෂල් FDs වෙනම තියෙන යාලගේ දින 100 8යි, දින 200 10යි, ඒ වගේම දින 300 10.5යි, මාස 7 කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එතනදී රේට් එක 10ට වැඩි 10.5ක රේට් එකක් දෙනවා. ඊට අමතරව තියෙනවා මෙන්න monthly ගන්න පුළුවන් කාල සීමාවන් ටික. වසරකට FD එක දාලා කල්පිරීමේදී ගන්න ඕන 9.5ක රේට් එකක් දෙනවා. මාසෙන් මාසෙට ගන්න ගිරෙන්ට 9.1ක් වගේ තමයි ලබා දෙන්නේ. මාස 13 තියෙනවා ඊළඟට. අවුරුද්දකුත් තවත් මාසයක වගේ කාලයක් 10%මාරක් ගන්න පුළුවන් කල්පිරීමේදී ගන්නවා නම් මෙන්න මේ මාස 7 දී රේට් එක එතනදිත් ලබා දෙනවා. වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ. සමාන පොලි අනුපාතිකය අනුව මාස 13ටත් මාස 4ක් දෙන්නේ. කල්පිරීමේදී 10.5යි monthly ගන්න කෙනෙක්ට 9.9ක රේට් එකක් ලබා දෙනවා මාස 13ක් සඳහා. ඊළඟට බලා ගන්න පුළුවන් දින 400 තියෙනවා 10%මාරක් දෙනවා. කල්පිරීමේදී විතරයි දෙන්නේ මාසිකව ලබා දෙන්නේ නැහැ. එතන දින 400 අවසානයේ තමයි ගන්න පුළුවන්. මාස 15 තියෙන 8.5යි රේට් එක අඩු වෙලා තියෙනවා. එතනදී මාසෙක ගද්දිත් එතන 8ක් දෙන්න. එතකොට මේ මාස 15 එක එච්චර රෙකමන්ඩ් කරන්න බෑ මේ රේට් එක අඩු නිසා. ඊට පස්සේ ගත්තොත් අවුරුදු දෙක තියෙනවා. මාස 24 එක 11.25ක් ගෙවන ඔන්න අවුරුදු දෙකේදී FD එකට කල්පිරීමට monthly ගන්න ගෙනට 10.1ක් වගේ ලබා දෙනවා. ඊළඟ මාස 36 තියෙනවා අවුරුදු 3. ඊළඟ මාස 48ට මාස 60 ඔය විදිහට බලා ගන්න පුළුවන්. අවුරුදු 3 4 5 කියන කාල සීමාවන් වලට කල්පිරීමේදී සහ මෙන්න මේ පැත්තේ මාසිකව ලබා දෙන පොලිය සටහන් කරලා තියෙනවා. ඉතින් අපි ওই බැලුවේ සම්පත් බැංකුවේ normal rates. ඊට අමතරව මෙයාලගේ තව තියෙනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන rates වෙනම. ඊට අමතරව money market ගිණුම්. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා කරමු. channel එකට අලුත් කෙනෙක් නම් මතක් කරනවා subscribe කරන්න කියලා. හරි ඊළඟට ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ සම්පත් බැංකුව offer කරන money market account එක. ඉතින් money market ගිණුමක් කියන්නේ මොකක්ද කියලා මම හිතනවා ඔයාලා දන්නවද කියලා. money market ගිණුමක් කියලා කියන්නේ FD එකක් වගේම ආරම්භ කරන්න පුළුවන් තවත් ගිණුමක්. ඉතින් රුපියල් ලක්ෂ 5ක් ඕනේ කියලා වුණ සම්පත් බැංකුවේ සටහන් වෙනවා මේ money market ගිණුමක් විවෘත කරනවා නම්. එතකොට money market ගිණුමක් විවෘත කරාට පස්සේ ඔයාට FD එකක් දැම්ම වගේ බලන් ඉන්න අවශ්‍ය නැහැ. මාසෙන් මාසෙට පොලිය ගන්න පුළුවන්. ඊට අමතරව transaction කරන්න පුළුවන්. සල්ලි දාන්න සල්ලි ගන්න withdrawal කරන්න ඒ හැම එකක්ම කරන්න පුළුවන් අර FD එකක් වගේ නෙමෙයි. හැබැයි ඉතින් හොඳ රේට් එකක් ලැබෙනවා සාපේක්ෂයි. හැබැයි රේට් එක FD එකක් තරම් ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය ෆික්ස් ඩිපොසිට් එකකට ඔයාලා දකින්න ඇති මම ඉස්සෙල්ලා කතා කරපු වගේ 11 10 වගේ රේට්ස් තිබ්බා. නමුත් මෙතනදී උපරිම 7%මාරක් තමයි දැනට තියෙන්නේ. අනිත් බැංකුවලත් උපරිම 7%මාර තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. එතකොට මේ 7%මාර ගන්නත් ඔයාට සිද්ධ වෙනවා සම්පත් බැංකුවේ දානවා නම් රුපියල් කෝටි 2ක මුදලක් account එකේ තියාගන්න. ඊට වඩා අඩු වුණොත් රේට් එක 7.25ට වැටෙනවා. හැබැයි එතනදී ලක්ෂ 10ත් කෝටි 2ත් අතර තිබ්බොත් තමයි 7.25ට රේට් එක හැදෙන්නේ. ඔයාගේ account එකේ තියෙන මුදල ලක්ෂ 10ටත් වඩා අඩු වුණොත් 2 දක්වා පහළ වැටෙනවා. ඒ කියන්නේ මේ normal saving account එකක් ගානටම ඔයාගේ ලැබෙන රේට් එක අඩු වෙනවා. පොලිය අඩු වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ කියලා තියෙන මුදලට වඩා වැඩිපුර තියාගන්න ඕනේ money market ගිණුම් වලදී. මේක FD එකක් නෙවෙයි. ඔයාට ඕන වෙලාවක transaction කරන්න සල්ලි ගන්න මේ ඔයාගේ පොතේ තියෙන අවසාන රුපියල දක්වා හින්දනකම් ඔයාට ගන්න chance එක තියෙනවා මෙතනදී. FD එකක් වගේ නෙමෙයි. FD එකකදී එහෙම ගන්නවා නම් අපිට rate එක ගණනය වෙන්නේ නැහනේ. ගණනය වුණත් ගණනය වෙන්නේ අර normal saving account එකක් ගන්නට තමයි. එතකොට මේ ඒ නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ money market ගිණුම තෝරගත්තොත් සාමාන්‍ය 7.25 7.5 වගේ rate වලට යන්න
normal saving එකකට වැඩිය rate එක ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි විස්තරේ තියෙන්නේ money market ගිණුම් වල. අපි බලමු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොහොමද rate එක ලබා දෙන්නේ කියලා සම්පත් බැංකුව. හරි මේ තියෙන්නේ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දෙන FDs සම්පත් සංහිඳ කියලා නම් කරලා තියෙන්නේ. බලා ගන්න පුළුවන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අවුරුදු 55ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තමයි මේ FDs offer කරන්නේ. එතකොට minimum deposit එක විදිහට රුපියල් ලක්ෂයක මුදලක් සටහන් කරනවා. අවම වශයෙන් රුපියල් ලක්ෂයක් දාන්න ඕන ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර සම්පතුවක් ආරම්භ කරනවා නම්. බලා ගන්න පුළුවන් interest rates මාස 6න් තමයි පටන් ගන්න. එතකොට 9.5 දෙනවා කල්පිරීමට ගන්න කෙනෙක්ට. ඒ වගේම වසරකට ගන්න කෙනෙක්ට 9.5යි දෙන්නේ. එතනදිත් කල්පිරීමට තමයි දෙන්නේ. මාසෙන් මාසෙට ගන්න ඕන නම් 9.1ක් වගේ ලබා දෙනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. වසර දෙකේදී 11.2ක් දෙනවා කල්පිරීමේ අවස්ථාවේදී ගන්නවා නම් 10.1ක් දෙනවා monthly ගන්නවා නම් මේ වගේම වාර්ෂිකව ගන්නවා නම් annually ගන්නවා නම් එතනදී 10.6ක වගේ රේට් එකක් ලබා දෙනවා. ඒ කියන්නේ FD එක දාලා දෙපාරකට ගන්නවා නම් තමයි මේ 10.6 ලැබෙන්නේ වසර දෙකක දිනම්. වසර 3ක දිනම් 3 පාරකට මේ විදිහට. එතකොට බලා ගන්න පුළුවන් වසර 3, වසර 4 සහ වසර 5 කියන කාල සීමාවන් සඳහා ලැබෙන කල්පිරීමේ පොලිය 11ක් දෙනවා වසර 3ට, 12යි වසර 4ට, 12.5යි වසර 5ට. ඒ වගේම monthly ගන්න රේට් එක මෙන්න මේ පැත්තේ තියෙනවා. ඉතින් ওই විදිහට තමයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අවුරුදු 55ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රේට් ඔෆර් කරන්නේ සම්පත් බැංකුව. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරා එතකොට සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වගේම සාමාන්‍ය තැන්පතුකරුවන්ටත් ලැබෙන රේට්ස්. ඉතින් මම නැවතත් සාමාන්‍ය තැන්පතුකරුවන්ගේ රේට්ස් තියෙන තැනට එනවා. ඇවිත් මම දැන් ගණනය කිරීමක් කරගන්න තමයි හදන්නේ. එතනදී අපි බලමු 9%ට වඩා වැඩිපුර රේට් එකක් දෙන ඔප්ෂන් එකක් බලලා කැල්කියුලේට් කරගමු. ඉතින් එතනදී අපිට මාස 4 වගේ ඉඳලා දින 75ක් තියෙනවා 9%ක්. ඊට අමතරව මාස 4, මාස 6, දින 200 වගේ තැන්පතු වලට ටිකක් අපිට හොඳ රේට්ස් තියෙනවා. සාමාන්‍යයෙන් 9ට වඩා වැඩිපුර රේට්ස් ගන්න පුළුවන් අවස්ථා අපි මෙන්න මේ FD එකට ඔයාගේ මුදල් යොදවන්න හිතන් ඉන්නවා නම් අපි බලමු කීයක්ද ලැබෙන්නේ කියලා. හරි ඉතින් මේ විදිහට මම මගේ කැල්කියුලේෂන් app එක ඕපන් කරගත්තා. අපි එනම් බලමු අපි තම්පත් කරන මුදල් වලට මාස 4කට FD එකක් දැම්මොත් කීයක් ලැබෙනවද කියලා. හරි ඉතින් මම මුලින්ම රුපියල් ලක්ෂ 5ක මුදලකට තමයි අපිට කීයක් ලැබෙනවද කියලා හොයාගන්න හදන්නේ. එතකොට මාස 4ට අපිට ලැබෙනවා 9%ක පොලි අනුපාතිකයක්. ඒ නිසා ගුණ කරගන්නවා 9%ෙන් අපිට පුළුවන් මේ ලැබෙන මුදල රුපියල් 45000ක් ලැබෙනවා. එතකොට වර්ෂයකට අපි මේක දාන්නේ මාස 4කට නිසා අපිට පුළුවන් 12න් බෙදලා 4ෙන් වැඩි කරගන්න. එතකොට මාස 4ක් අවසානයේදී අපිට ලබා ගන්න පුළුවන් වෙනවා රුපියල් 15000ක මුදලක්. රුපියල් ලක්ෂ 5ක් දැම්මොත් මාස 4ක් අවසානයේදී FD එකට රුපියල් 15000ක පොලි මුදලක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව දින 200 FD එක තියෙනවා 10%ක වගේ රේට් එකක් ඔෆර් කරනවා එතනදී. එහෙම වුණොත් ලක්ෂ 5ක වගේ මුදලක් ඩිපොසිට් කරන කෙනෙක්ට ලබා ගන්න පුළුවන් වෙනවා 10% කියන්නේ රුපියල් 50000ක පොලි මුදලක් වර්ෂයකට. ඉතින් 50000 එතකොට අපි ගන්න දින 365කනේ වර්ෂයකට කියන්නේ. දැන් අපිට පුළුවන් දින 365න් බෙදාගෙන දින 200න් වැඩි කරගන්න. එතකොට අපිට බලමු අපි කීයක් ලැබෙයිද කියලා. රයිට් ඉතින් බලා ගන්න පුළුවන් රුපියල් 27397ක මුදල් ප්‍රමාණයක් ඒ අනුව ලබා ගන්න පුළුවන් සම්පත් බැංකුවේ දින 200ක වය කාලයකට රුපියල් ලක්ෂ 5ක වය මුදලක් ඩිපොසිට් කරන කෙනෙක්ට. ඉතින් ඒ අනුව ලක්ෂ 10ක් වගේ දාන කෙනෙක්ට රුපියල් 54000ක වගේ පොලියක් ලබා ගන්න පුළුවන් දින 200 අවසානයේදී. ඉතින් ওই විදිහට ලැබෙන රේට් එකට අනුකූලව ඔයාට කීයක් ලැබෙනවද කියලා ගණනය කරගන්න පුළුවන්. මම ওই ගණනය කරේ කල්පිරීමට. ඊට අමතරව මෙයාලගේ තව තියෙනවා මේ වසරකට FD එක දාලා මාසෙන් මාසෙට ගන්නව නම් ලැබෙන රේට්ස්. ඉතින් ඒ අනුව ගත්තට පස්සේ අපිට සාමාන්‍යයෙන් වසර දෙකක වගේ තැන්පතුවක් දාන කෙනෙක් බලමු. එයා 10.1 ගානේ යාට රේට් එක කැල්කියුලේට් කරන්න පුළුවන්. 10.1ක් හම්බ වෙනවා. මෙන්න මෙතන පහළ සටහන් කරලා තියෙනවා. මේ තියෙන්නේ මාස 24 දී 10.1ක් තමයි මාසෙන් මාසෙට ගන්න කෙනෙක්ට ලබා දෙන්නේ. ඒ අනුව අපි ගණනය කිරීම කරගමු. එතකොට අපි හිතමු රුපියල් ලක්ෂ 10ක වගේ මුදලක් ඩිපොසිට් කරන කෙනෙක් ඉන්නවා වසර දෙකකට. එයාට ලැබෙනවා පොලි අනුපාතික විදිහට 10.1ක පොලි අනුපාතිකයක්. ඉතින් ප්‍රශ්න ලකුණ දාලා ගුණ කරගත්තට පස්සේ අපිට රුපියල් 1,01,000ක පොලි මුදලක් ලබා ගන්න පුළුවන් එක් වර්ෂයකට. දැන් අපිට පුළුවන් වසර දෙකකට කීයක් ලැබෙනවද කියලා හොයාගන්න. මේක ගුණ කරගන්න දෙකෙන් රුපියල් ලක්ෂයකුත් තවත් රුපියල් 2000ක මුදලක් ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ පොලිය විදිහට. මේක හැබැයි අපි මාසිකව තමයි ගන්න. එතකොට අපිට වසර දෙකකට තියෙන මාස 24ක් 24න් බෙදුවම රුපියල් 8500කට ආසන්න මුදලක් රුපියල් 8416ක වගේ මුදලක් ලබා ගන්න පුළුවන් සම්පත් බැංකුවෙන්. ඔයා වසර දෙකකට රුපියල් ලක්ෂ 10ක් දැම්මොත් ලක්ෂ 20ක් දැම්මොත් එතකොට රුපියල් 16000කට 17000කට වගේ ආසන්න මුදලක් ලබා ගන්න පුළුවන් සම්පත් බැංකුවේ. ඉතින් ওই විදිහට තමයි එතකොට මම මේ අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ඒ වගේ මනි මාකට් ගිණුම් සහ නෝමල්
FD rates සම්පත් බැංකුවේ. මම හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයාලා ඉදිරියේදී සම්පත් බැංකුවේ FD එකක් ඕපන් කරන්න හිටපු කෙනෙක් නම් ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් මතක් කරනවා අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. ආර්ථික වශයෙන් වැදගත් වෙන මේ වුණු වීඩියෝස් බලන්න. ගිහින් එන්න සියලු දෙනාටම ජය වේවා.